බිස්නස් මයින්ඩ් එකක් තියෙනවා නම් පුතා තමන් කරන ඕනි දෙයක් Facebook දාන්න, TikTok දාන්න, Instagram දාන්න, සමාජ මාධ්‍යවල දාන්න. දැන් සමාජයේ ඉන්න මිනිස්සු ගොඩක්ම භාවිතා කරන්නේ මේ සමාජ මාධ්‍ය. එතකොට ලෝකයේ ඇතුලේ හොඳම වෙළඳපොළ වෙන්නේ මේ සමාජ මාධ්‍ය. ඔයා බත් පැකට් විකුණන කෙනෙක් කියලා හිතන්න. ඔයාගේ ෆෝන් එක පැත්තක ස්ටෑන්ඩ් එකක තියලා Facebook එකේ ලයිව් ඔන් කරලා ඔයා බත් පැකට් විකුණන ගමන් Facebook ලයිව් එකක් යනවා. කාලයක් යනකොට ඔයා බත් පැකට් විකුණනවා දකින්න කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් ඔයාට එකතු වෙනවා. සමහර විට ඔයාගේ කාලේ හොඳ නම්, ඔයාගේ බිස්නස් එක හොඳ නම්, ඔයාගේ කතා කිරීමේ ශෛලිය හොඳ නම්, ඔයාගේ බත් පැකට් ගන්න වාහන හයර් කරගෙන ඇවිල්ලා යන මිනිස්සු ටිකක් හැදෙනවා. මිනිස්සුන්ට ඕනි පරිභෝජනයට වඩා සමාජ මාධ්‍ය ඇතුළේ ක්‍රියාකාරීව ජීවත් වෙන්න. අපේ මිනිස්සු සල්ලි දීලා ගන්නේ අවශ්‍යම භාණ්ඩේ නෙමෙයි. අපේ මිනිස්සු සල්ලි දීලා ගන්නේ Facebook, TikTok, Instagram වල මිනිස්සු වැඩියෙන්ම කන්න කැමති, දකින්න කැමති, අඳින්න කැමති දේවල්. ඒ හින්දා ඔයා කරන දේ, ඔයා කරන ව්‍යාපාරය, ඔයා කරන්න ආස දේ සමාජ මාධ්‍ය හරහා සමාජගත කරන්න ඒකට ලැජ්ජ වෙන්න එපා. ඒක කරනකොට අනිත් මිනිස්සු hina වෙයි, අනිත් මිනිස්සු